ලුණු කුඩු ස්වල්පයක් එකතු කරමු. ඊට පස්සේ හොඳට අනනවා. සියලුම දෙනා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒත් එකම තමයි ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් අරන් අද ආවේ. එතකොට මේ ඔයාලා දන්නා මේ කොළ జాතිය මොනවද කියලා. මෙව්වට කියන්නේ අක්කපාන කියලා. ඉස්සර අපි මෙව පොත් අස්සේ දාපුවම මුල්ලක් දිනවා ඔයාලට මතක ඇති. ඒත් එකම තමයි මේ අක්කපාන දිව්‍ය ඖෂධයක්. මූත්‍රා ගල්දිය කරන්නට ඒ වගේම තමයි මූත්‍රා අමාරු, මූත්‍රා ආසාදන, බඩේ දැවිල්ල වගේ ලෙඩ රෝග වලට ඉතාමත්ම වටිනා දිව්‍ය ඖෂධයක් කියලා කිව්වොත් මා නිවැරදි. ඒත් එකම තමයි මේ අක්කපාන සම්බෝලය ඉතාමත්ම රසවත්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ අක්කපාන සම්බෝලයක් ඉතාමත්ම රසවත්ව හදන ආකාරය. අපි මෙන්න මේ අක්කපාන කොළ ටික මෙන්න මේ විදිහට එකක් උඩ එකක් තියෙන්න මෙන්න මෙහෙම අල්ලගන්න. අල්ලගෙන මේ නැට්ට හරිය අපි කපලා අයින් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට මේක මෙවුවා කරලා සුරුහම් කරලා අල්ලගෙන චූටියට ලියනවා. මේක ඇත්තටම ඉතාමත්ම රසවත් සම්බෝලයක්. ඒ වගේම තමයි මේක කාලා ඔයාලට විනාඩි 10ක් විතර යද්දි පුදුම සහනයක් දැනෙනවා. බඩේ දැවිල්ල, මූත්‍රා දැවිල්ල, ඒ වගේම තමයි මූත්‍රා ආසාදන වලට කියාපු බෙහෙත තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි රතු ලුණු මෙන්න මේ විදිහට කපනවා පොඩියට. එතකොට දැන් රතු ලුණු ටිකත් අපි කපාගෙන ඉවරයි. ඊට පස්සේ මිරිස් කරල් දෙකක් මම මේකට එකතු කරනවා. මේ ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් එකතු කරනවා. ඊට පස්සේ දෙහි මේකට අපි දෙහි එකතු කරමු. ඊට පස්සේ ගම්මිරිස් කුඩු එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ අක්කපාන ටික අපි මෙන්න මෙහෙම දානවා. මෙන්න මේ අඩි වළඳට. ඊට පස්සේ එකතු කරනවා තක්කාලි. මේක ඔයාලත් හදලා බලන්න ඉතාමත්ම රසවත්. ඊට පස්සේ මිරිසු අමු මිරිසුයි රතු ලුණුයි එකතු කරනවා. ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි කපාගත්ත දෙහි බෑය මේකට මෙන්න මේ විදිහට මිරි කරනවා. ලුණු කුඩු ස්වල්පයක් එකතු කරමු. ඊට පස්සේ හොඳට අනනවා. මේක ඔයාලා කාලා විනාඩි 10කින් බලන්න කොහොමද දැනෙන්නේ සහනය කියලා. මූත්‍රා අමාරු තියෙන කට්ටියට ඒ වගේම තමයි ඉතාමත් මේක රසවත්. බඩේ දැවිල්ල තියෙනවා නම් එතකොට මූත්‍රා ගල් ඒ සියලුම දෙයට හොඳම ඖෂධයක් තමයි මේ අක්කපාන සම්බෝලේ.